ඔයාලා මේ වීඩියෝ එක ක්ලික් කරලා ආවේ ඊමනී ගැන උනන්දුවක් තියෙන හින්දා සහ ඊමනී ගැන ඊමනී හොයන්න ඌමනාවක් තියෙන හින්දා තමයි මේ වීඩියෝ එක ඔයා අනිවාර්යෙන් බලන්න ඇත්තේ. ඉතින් සමහර අය නම් මගේ කටහඬ දන්නවා ඇති. ඉතින් මේක තමයි මේ channel එකේ අප්ලෝඩ් කරන පළවෙනි වීඩියෝ එක. සමහර අය දන්නවා ඇති ඊමනී ස්ටුඩියෝ channel එක. ඒ channel එකේ පොඩි ප්‍රශ්නයක් හින්දා තමයි ඒ channel එකට backup channel එකක් විදිහට මෙන්න මේ channel එක මම start කරේ. ඔයාලට යටින් බලා ගන්න පුළුවන් ওই logo එක click කරාට පස්සේ මගේ අනිත් channel එක. දැන් ඔයාලට අනිවාර්යෙන් හිතෙනවා ඇති මුගේ channel එකට copyright strike එකක් වැදිලා තමා කියලා. ඉතින් ඔව් copyright strike එකක් තමයි වැදිලා තින්නේ. ඒකට හේතුව මම බොරු thumbnail දාලවත් වීඩියෝ වල බොරු කතා කරලවත් නෙමෙයි. මම ඊමනී ස්ටුඩියෝ channel එකේ ළඟදී website එකක් review කරා. මම ඒකෙදි කිව්වා මම කියපු දෙයක් ගැන. ඒක මේ වීඩියෝ එකේ සඳහන් කරන්න බෑ. මොකද මේ වීඩියෝ එකටත් copyright strike එකක් වදින්න පුළුවන්. මම ඒක විස්තර කරන්න ගියොත්. ඉතින් මගෙන් අහන්න පුළුවන් මොකක්ද හේතුව කියලා. අද කතා කරන්න මේ channel එකේදී earn කරන විවිධ ක්‍රම 10ක් තමයි කතා කරන්නේ. ඒ වුණාට ඒක ඇතුළේ website ගොඩාරියක් මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් මේකේ ඔක්කොම site එක මට review කරලා කොහොමද කරන්න කියලා පෙන්වන්න විදියක් නැහැ. එහෙම කරන්න ගියොත් පැය ගාණක් අනිවාර්යෙන් වීඩියෝ එක දික් වෙනවා. ඉතින් පැය ගාණක් ඔයා මේක රැඳෙලා ඉන්නේ නැහැ. මම ඒක දන්නවා. ඔයාලා මේ channel එකේ මේ වීඩියෝ එක බලනකොට මට subscribersලා 100ක් වන්න නැතුව ඇති. ඉතින් ඔයාලට පුළුවන් තීරණය කරන්න මේ වීඩියෝ එක බලලා ඉවර වුණාට පස්සේ මාව subscribe කරනවද නැද්ද කියලා. මොකද මම ඉස්සරහට මේ sites මම review කරන දැන් අද කරනවා ක්‍රම 10ක්. ඉතින් මේ ක්‍රම 10 ඇතුලේ sites ගණනාවක් තියෙනවා. ඔයාලට මේ sites මම ඔක්කොම මේ channel එකේ review කරනවා. ඉතින් මම ඔයාගෙන් subscribe කරනවද නැද්ද කියන එක මම ඉල්ලන්නේ නැහැ. ඔයාලට පුළුවන් වීඩියෝ එක බලලා තීරණය කරන්න subscribe කරනවද නැද්ද කියලා. ඉතින් මම ඔයාගෙන් එක දෙයක් ඉල්ලනවා. ඔයාලට පුළුවන් මම මොකද්ද මුලින්ම රිවිව් කරන්න කියන එක ඔයාලට පුළුවන් යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ කමෙන්ට් එක මම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ කමෙන්ට් එකට අනුව තමයි මම ඊළඟ මොකක්ද දාන්න කියන වෙබ්සයිට් එක තීරණය කරලා ඒක ඊළඟ වීඩියෝ එකේ අප්ලෝඩ් කරන්නේ. ඉතින් එන වැඩි කතා කරන්න දෙයක් නැහැ. අද යමු අදගෙන ආපු වීඩියෝ එකේ මොකද්ද ඔන්ලයින් earn කරන්න පුළුවන් පළවෙනි ක්‍රමය කියලා බලන්න. Simply clever. ඉතින් ඔන්ලයින් earn කරන්න පුළුවන් පළවෙනි ක්‍රමය තමයි මේ මයික්‍රෝ ජොබ්ස් කියලා කියන්නේ. ඉතින් මයික්‍රෝ ජොබ්ස් කියන්නේ ටාස්ක් සර්විස් වීඩියෝස් බලලා ටාස්ක් කරලා earn කරන්න තියෙන හොඳම දෙයක් තමයි මේ මයික්‍රෝ ජොබ්ස් කියලා කියන්නේ. ඔයා ඔන්ලයින් වලින් තාම සතයක්වත් earn කරලා නැත්නම් මේ මයික්‍රෝ ජොබ්ස් කියන්නේ ඔයාට හොඳම දේ ඔයාගේ first income එක first capital එක හදාගන්න. ඉතින් example ගත්තොත් සාමාන්‍යයෙන් හොඳම මයික්‍රෝ ජොබ් site මොනවද කියලා ගත්තොත් Clickworker, Swagbucks, Jumptask, ටාස්ටේට් ටයිම්බක්ස් කියන සයිට්ස් මට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් තව සයිට්ස් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී ඔක්කොම කතා කරන්න බැරි නිසා තමයි මේ හොඳම සයිට්ස් ටික ගත්තේ. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ ඔන්ලයින් earn කරන්න පුළුවන් ක්‍රමය තමයි content creations. ඉතින් content creation කිව්වම මතක් වෙන්නේ YouTube සහ Facebook කියන platform එක. මොකද ඒකේ monetization include වෙනවා. ඉතින් අපි YouTube ගත්තොත් ලංකාවේ ගොඩක් අය YouTube කරන්න කැමති නෑ. මොකද එයාලට හරියට niche එකක් නෑ සහ එයාලගේ හරියට category එකක් නෑ. views යයිද views යන්නේ නැති වේද? YouTube channel එක පටන් ගන්න හිතේ තියෙන වෙනාට ලබන මාසේ කරනවා මම නිච් එකක් හොයන්න ඕන වීඩියෝ හදන්න තේරෙන්නේ channel එක හදාගන්න තේරෙන්නේ එක එක දේවල් කියනවා. ඉතින් එහෙම කියන්න ඕනේ නැහැ. YouTube එකේ ඕන තරම් තියෙනවා. YouTube එකේම තියෙනවා කොහොමද YouTube content creations කරන්නේ නිච් එකක් හොයාගන්නේ YouTube channel එකක් හදාගන්නේ කොහොමද කියලා ඕන තරම් වීඩියෝස් තියෙනවා. ඉතින් ඔයාලට views යන්නේ නැත්නම් ඒකට ක්‍රමයක් YouTube එකේ තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේදී ටිප් එකක් දෙන්නම් ඔයාලට කොහොමද views යන්නේ නැත්නම් ඒකට පොඩි තල්ලුවක් දීලා තව views ටිකක් අපි කොහොමද මේ වීඩියෝ එකට ගන්න කියලා. ඒ කියන්නේ අපි කරන බලන ක්‍රමයක් නෙමෙයි. ඒක ඇප් එකක්. මම මේක මේ වීඩියෝ එකේ මැදදී කියන්නම්. ඉතින් ඔයා මේ වීඩියෝ එක skip කරන්න එපා කිව්වේ ඒකයි. ඉතින් ඔයා content creation කරන කෙනෙක් නම් ඔයාට ඒක ඒ ඇප් එක ඔයාලා අනිවාර්යෙන් වටිනවා. දැන් ඔයාලා දන්න ඇති AI ඇවිල්ලා තිනවා. ඉතින් AI එකකින් ඔයා තාම ප්‍රයෝජනයක් අරන් නැහැ. ඉතින් ඒ ප්‍රයෝජනයක් ගන්න මේ වගේ YouTube, TikTok, Facebook වලට අප්ලෝඩ් කරලා දැන් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා TikTok monetization එයි කියලා. ඉතින් TikTok monetization ආවොත් platform තුනේ monetization complete. ඉතින් Facebook එකේ මේ මාස 3කට විතර කලින් තමයි Facebook monetization enable වුණේ ලංකාවට. ඉතින් මේ YouTube වල ඔයාලට තව enable කරගන්න option එකක් තියෙනවා. ඔයා හරියට audience එකට correct දේවල්. ඔයා audience එක රවට්ටන්න නැත්නම් audience එක විශ්වාසයක් ඇති විදිහට ඔයා content creation කරනවා නම් YouTube එකෙන් ඔයාට තව option එකක් enable වෙනවා. ඉතින් මේ option එක YouTube එකකින් enable වෙන්නේ නැහැ. ඔයා තමයි ඒක enable කරගන්න ඕන. audience එක විශ්වාස කරලා audience එක ඔයා විශ්වාස කරන විදිහට content creation කළොත් ඔයාට promotion කියන ඒවා ඔයාට හොගාලා ගලාගෙන එනවා. ඉතින් YouTube monetization කියන්නේ මොකක්ද කියලා ඔයාට හිතෙනවා මේ promotion ඔයාට ගලාගෙන එනකොට. ඉතින් අපි ඊළඟට කතා කරන්න යන් මොකද්ද මේ
තුන්වෙනි ඔප්ෂන් එක කියලා ඔන්ලයින් earn කරන්න පුළුවන්. දැන් ඉතින් ඔයා මේ වීඩියෝ එක ස්කිප් කරන්න ගත්තොත් ඔයා කරන මෝඩම් වැඩේ තමයි මේ වීඩියෝ එක ස්කිප් කරලා වෙන වීඩියෝ එකක් බලන්න යන එක. ඉතින් දැන් ඉඳන් තමයි මේ වීඩියෝ එක හරියටම පටන් ගන්නෙ. ඉතින් ඔයාද දන්නවා ඇති ad network site. ඉතින් මේක තමයි අපි කතා කරන ඊළඟ දේ. ඉතින් ad network site ගත්තොත් Adstera Monotech. සමහර අය නම් දන්න වෙයි සමහර අය දන්නේ නැතුව ඇති. ඉතින් මම මේක සරලව කියලා දෙන්නම්. ඔයාලට දැන් WhatsApp එකේදී එනවා ඇතිව සමහර කාලවලට අවුරුද්දට එහෙම නත්තල් දැන් මේ මාසෙට ඇවිල්ලා තියෙන නත්තල් offers කියලා GB 100 GB 50 GB 10 එහෙම සල්ලි හම්බෙනවා මෙහෙම සල්ලි හම්බෙනවා ගා එනවා ඇති messages. ඉතින් මේ messages click කරාට පස්සේ සමහර අය click කරලා යනවා click කරලා ගියාට පස්සේ එයාට final result එක විදිහට බලා ගන්න පුළුවන් ඉන්නේ GB 100ක් නන් නෙමෙයි. GB 100ක් කියලා කවුරු හරි හිතනවා නම් ඒක වෙන්නේ නැහැ එහෙම හම්බෙන්නේ නැහැ. ඒක dialog එකෙන් එහෙම දෙනවා නම් ඒගොල්ලෝ official message එකක් අපිට එවනවා. ඉතින් මේ එහෙම message text එකක් ගහුවා කියලා එහෙම click කරන්න එපා. ඒ click කරන link එක click කරාට පස්සේ Adstera වලින් අපි ගන්නවා ad link එකක්. ඒ ad link එක ඔය කියන message එකට include කරනවා. ඒ කියන්නේ යාළගේ වෙන website එකක් තියෙනවා. ඒකට include කරන ඔය Adstera Monotech වලින් ගන්න ad link එකක්. නිකන් link එකක් නෙමෙයි ad link එකක්. ඊට පස්සේ දැන් අපි click කරලා යනවානේ click කරලා final result එක විදිහට හම්බෙන්නේ Melbet හෝ 1xbet ad එකක්. ඒකනේ හම්බෙන්නේ. හැමෝම දන්නවා ඒ දේ දැන්. ඕක click කරලා මිනිසුන්ට පාවලා දින්න. ඔය වගේ එකක් තමයි final result එක වෙන්නේ. දැන් film එක download කරන්න ගියත් ඒකේ final result එක කියන්නේ film එක download වෙන්නේ නැහැ සමහර website වල. 1xbet link එකක් තමයි අපිට හම්බෙන්නේ. ඉතින් ඒවැ ඔය Adstera Monotech link ඒකට ඒ website වලට යාළගේ website වලට connect කරලා දින්නේ. එතකොට යාළට අපි click කරනකොට වාරයක් පාසා යාළට සල්ලි යන එක තමයි වෙන්නේ. ඉතින් Adstera Monotech කියන්නේ ඒ වගේ දෙයක් ඔයාට පුළුවන් වෙබ්සයිට්ස් එහෙම ඔයා ඩිසයින් කරන්න දන්නවා නම් වෙබ්සයිට් ලොකු දේවල් නෙමෙයි normal වෙබ්සයිට් එකක් ඔයාට නිර්මාණය කරගන්න පුළුවන් කෝඩ් දැනුම නැති වුණත් ඉතින් YouTube එකේ වීඩියෝස් තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඒවැ රිවිව්ස් කරන්නම්. ඔයාට ඒ වගේ මේ ad link කනෙක්ට් කරලා ඔයාට පුළුවන් ඒවා පිටරට ඔඩියන්ස් එක දක්වා යවන්න පුළුවන් නම් ඔයාට අපේ ලංකාවේ ක්ලික් කරනවා වගේ නෙමෙයි පිටරට ආයේ ක්ලික් කරලා මේක CPM RPM එක වැඩි කරගත්තොත් ඔයාට මේ Adstera Monotech වලින් හොඳ මැච් එකක් ගහ ගන්න පුළුවන්. ඉතින් Adstera Monotech ගැන දන්නේ නැත්නම් මම YouTube channel එක recommend කරන්නම්. ඔයාලා දන්නවද Shamod Fires කියන YouTube channel එක. ඉතින් Shamod අයියාගේ YouTube channel එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ Adstera Monotech ගැන වැඩිදුර ඉගෙන ගන්න. ඉතින් මා සමහර ඒවා යාගෙන් තමයි ඉගෙන ගත්තේ. ඉතින් අපි යමු ඊළඟ platform එක මොකක්ද කියලා කතා කරන්න. ඉතින් app based earning platform. ඒ කියන්නේ app එකක් අපි සාමාන්‍යයෙන් කියන ඔයාලා මගෙන් ඉල්ලන්නේ ඔය app එකකින් earn කරන්න බෑයි කියලා website නැතුව. ඉතින් අන්න ඒක තමයි මම දැන් කියලා දෙන්න යන්නේ. ඉතින් මම ඊමන් ස්ටුඩියෝ channel එකෙත් මම review කරලා තියෙනවා cash play කියන app එක. ඉතින් මේ app එකේදී ඔයාලා මට comment දාලා තිබ්බා මේකේ withdraw හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් මේකේ withdraw එකක් දැම්මට පස්සේ දැම්ම ගමන් මෙන්නේ දවස් දෙකක් යනවා. Litecoin විදිහට තමයි ඔයාලට මේක withdraw ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තව ගත්තොත් app based earning app ගත්තොත් CoinPayu, task and reward, free cash ඊට පස්සේ තව කෝඩ් ටයිප් කරලා වාට earn කරන්න පුළුවන් සයිට් එකක් තියෙනවා. ඒක තමයි captcha solving. ඒකේ මර V captcha වගේ වාට ගොඩක් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ coin තමයි earn වෙන්නේ. වාට පුළුවන් ඒ coin withdraw කරගන්න. ඉතින් මම ඒකේ review එක උත් වාට ගේන්නම්. වාට වීඩියෝ එක අවසානයේ බලලා ඉවරනාට පස්සේ මොකද්ද මම මුලින්ම ගේන්න ඕන කියන එක යටින් කමෙන්ට් කරන්න. ඉතින් යමු අපි ඊළඟ මොකක්ද online earn කරන්න පුළුවන් ක්‍රමය කියලා selling digital products. ඉතින් selling digital products ගත්තොත් e-books, templates, software and apps, online courses service ඔය වගේ දේවල් අපිට හඳුන්වන්න පුළුවන්. අපි example එකක් විදිහට ගත්තොත් template කියන එක යටතේ අපිට පුළුවන් thumbnails, Canva design, document ඔයාට ඒ වගේ දේවල් හදන්න පුළුවන්. ඔයාට පුළුවන් ඒවා sell කරන්න. දැන් YouTube එකේ post ඔයාලා දැකලා ඇති සමහර වෙලාවට මේ thumbnail එක මේ ප්‍රසිද්ධ channel වලින් හදලා එයාට يعني එයාට orders ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ thumbnails ඔයාට හදන්න පුළුවන් නම් ඔයාට පුළුවන් ඒවා ඒ channels වලට sell කරන්න. ඒව තමයි digital products sell කරනවා කියන්නේ. සාමාන්‍යයෙන් ඔයාට course වගේ දැනුම මොනවා හරි ඔයා දන්න දෙයක් තියෙනවනේ. කියන්නේ ඔයා හොඳටම ඒවා pro කෙනෙක් නම් ඔයාට ඒවා නිකන් තියන් ඉන්න ඕනේ නෑ. ඔයාට පුළුවන් ඒවා course එකක් හදලා ඒවා වෙබ්සයිට් වලට සමහර වෙබ්සයිට් තියෙන course promote කරගන්න පුළුවන්. ඒ වගේ වෙබ්සයිට් වලට ඔයාට පුළුවන් ඒවා දීලා ඒවා sell කරන්න. නැත්නම් ඔයාට පුළුවන් YouTube channel එකක් මාර්ගයෙන්, TikTok channel එකක් මාර්ගයෙන්, Facebook මාර්ගයෙන් ඔයාට පුළුවන් මේ course එක promote කරගන්න. ඔයාලා සාමාන්‍යයෙන් verified කියන හොඳටම කියලා දෙන්න පුළුවන් නම් නිකන් එහෙම මෙන් කෑලි බෑලි කොහෙන් හරි උස්සපු ඒවා ටිකක් course එකේ include කරලා හරියන්නේ නැහැ. ඔයා දන්න දේවල් ටිකක් තමයි දන්න ඔයා කරලා තියෙන දේවල් ටිකක් තමයි ඔයා අනිවාර්යෙන් මේ course එකට include කරන්න ඕන. නැත්නම් මිනිස්සුන්ගේ සල්ලි අපරාධි මිනිස්සුන්ව රවට්ටන්න යන්න එපා බොරු courses දීලා. ඉතින් මේවා තමයි e-money කියන්නේ. ඔයාලා නිකන් ඔය කොහෙවත් ගිහිල්ලා වෙයි ad එකක් ක්ලික් කරලා ඒ වගේ micro job site තියෙනවා. නිකන් ඔයාට ad එකක් ක්ලික් කරේ ගමන් ඩොලර් එකක් බොත්තමක් ඔබලා ලක්ෂයක් ඒ වගේ සීන් තියෙනවා නම් ඒවා
ආයි තුනක් ගණන් කතා තමා. ඒ ස්කෑම් එකකට අහු වෙච්ච කෙනෙක් කිව්වා මේ يعني මට මැසේජ් එකක් දාලා තිබ්බේ ඒ ස්කෑම කියනවා දැන් එයාට මේ ෆයිනෑන්ස් එක ඔයා මුලින් ඩොලර් 10ක් ඩිපොසිට් කරන්න අපේ සිස්ටම් එක මාර්ගයෙන් ඔයාලා ඩොලර් 35ක් ලබා දෙනවා කියලා. ඉතින් මට අහන්න තියෙන කෙලින්ම මෙච්චරයි මම වැඩි විස්තර කරන්න යන්නේ සරල වචන දෙකකින් තුنين ඉවර කරලා දාන්න. කැමරකින් ඒ වගේ දෙයක් අපිට මැසේජ් එකක් එහෙම ආවොත් කැමරකින් කෙලින්ම අහන්න තියෙන්නේ බයිනෑන්ස් එක බලගේ තාත්තයිද කියලා තමයි අහන්න තියෙන්නේ. එච්චරයි කතාව වෙන මොකුත් ඉතින් මේ මම විස්තර කරන්න අවස්ථාවක් නැහැ නේ. ඔයාලා දැන් තේරුණානේ. එතනින් එහාට අපි කතා නොකරමු. ඊට පස්සේ ඊළඟට earn කරන්න පුළුවන් ක්‍රමය ගැන අපි කතා කරන්න යමු. ඊට පස්සේ දෙනවා mining platform. mining platform ගත්තොත් BTC mining platforms තියෙනවා. ඊට පස්සේ USDT mining platforms තියෙනවා. ඒ කියන්නේ USDT නම් සාමාන්‍යයෙන් Inogain කියන platform එක හොඳයි. හැබැයි මේ වගේ ඉන්වෙස්ට්මන්ට් කරන්න තියෙනවා. මම ඉන්වෙස්ට්මන්ට් කරලා කරන්න කියන්නේ නැහැ ඔයාලට. මොකද එහෙම මට වීඩියෝ එකේ බල කරන්න බෑ ඉන්වෙස්ට් කරන්න කියලා. මොකද ඔයා කැමති නම් මේක ඉන්වෙස්ට් කරන්න. මොකද මම මේ කරන්නේ රිවිව් එකක්. ඔයාලට කැමති නම් ඉන්වෙස්ට් කරලා earn කරගන්න පුළුවන්. කැමති නම් මම මේ කරන්නේ රිවිව් එකක්. මොකද මම මගින් මගටම මතක් කරන්නේ මේ YouTube rules දැන් තදයි. ඒකයි පොඩ්ඩක් නැත්තම් එහා මෙහා වුණා කොපිරයිට් ස්ට්‍රයික් එකව වදින්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරන්න යන ඔන්ලයින් earning ක්‍රමය තමයි drop shipping and drop service කියලා කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක දිග වෙයි දැනටමත් වීඩියෝ එක සෑහෙන ගාණක් මේ රෙකෝඩ් එක ගිහිල්ලා. ඉතින් මම මේක පුළුවන් තරම් එඩිට් කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ෂෝට් ෆෝම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකිනේ මම මේ සරලව මේ ටික කියලා දෙන්නම්. ඔයාලට පුළුවන් ඒව පොඩ්ඩක් පැයක් දෙකක් YouTube එකේ සර්ච් කරලා මේක මේ වගේ දේවල් මම කියපුවාට හිතට අල්ලලා ගිය දෙයක් තියෙනවා නම් ඒව ඔයාලට ක්‍රියාත්මක කරන්න. මම මේ drop shipping drop service ගැන කතා කරන්න යන්නේ මගේ e-money studio channel එකේ තියෙනවා මම දාලා තියෙනවා drop service ගැන වීඩියෝ එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ logo එක click කරලා ඒ channel මගේ අනිත් channel එකට ගිහිල්ලා ඒකේ වීඩියෝ එක බලන්න. ඉතින් මොකද මේ වීඩියෝ එක දික් වෙනවා. ඒකයි ඒක මම විස්තර කරන්න ගියොත් ගොඩක් වෙලා යනවා. ඉතින් මම ඒකේ platforms ටිකක් ඔයාලට කියන්නම්. online product selling ගත්තොත් Etsy, FB marketplace, Shopify, TikTok, YouTube එකටම ආයත් වෙනවා. මොකද මේ වගේ වලින් අපිට ප්‍රොඩක්ට් එක සෙල් කරගන්න පුළුවන්. මේක ඩ්‍රොප් shipping වෙන්නේ. ඒකෝර අපිට ප්‍රොඩක්ට් එකක් ඕන වෙන්නේ නැහැ. අපිට ඩ්‍රොප් සර්විස් ගත්තොත් අපිට සර්විස් එකක් ඕමනා වෙන්නේ. අපිට ළඟ සර්විස් එකක් තියෙන්න ඕනේ නැහැ. ප්‍රොඩක්ට් එකක් තියෙන්න ඕනේ නැහැ. ඒකයි ඩ්‍රොප් shipping ඩ්‍රොප් සර්විස් කියන්නේ. ඒකට මම මේක අර වීඩියෝ එකේදී කියලා දීලා තිනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ මට ලින්ක් එක දාන්න වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න. ඊට පස්සේ අපි කතා කරන්න ක්‍රමය තමයි affiliate marketing. ඊට පස්සේ affiliate marketing කියන්නේ ඔයා ඒ අදාළ site එක. දැන් මොකක් හරි අපි site එකක් ගත්තොත් උදාහරණයක් විදියට Amazon ගත්තොත් Amazon එකට අදාළ site එක register වෙලා ඒකේ affiliate partner program එකට ඔයා register වෙලා ඔයාට අදාළ product affiliate link එක. ඒ කියන්නේ affiliate program එකට ගිහිල්ලා ඒකට අදාළ product එකට අදාළ affiliate link එකක් තියෙනවා. ඒක ඔයාට පුළුවන් අරගෙන ඒක TikTok එකේ YouTube එකේ FB එකේ promote කරන්න. එතකොට දැන් මේක product එක දැන් bottle එක product එක අපි ගමුකෝ. ඒ product එකේ අපි දැන් affiliate link එකක් අපිට ගන්න පුළුවන්. අරගෙන මම ඒකේ examples කියන්න මොනවද අපිට ගන්න පුළුවන් එහෙම මේ sites තියෙන මොනවද කියලා product sites මොනවද කියලා. ඉතින් එහෙම link එක අරගෙන අපිට පුළුවන් ඒ product එකේ අදාළ videos එකක් තියෙනවා නම් හරි උදාහරණයක් විදිහට TikTok එකේ ප්‍රොඩක්ට් එකට දාලා වීඩියෝ එකක් තියෙන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් ඒක සේව් කරගන්න. සේව් කරගත්තට පස්සේ අපි ඒක YouTube හෝ Facebook මේ link එක ප්‍රොමෝට් කරගන්නේ. link එකෙන් ගියාට පස්සේ ඔයාට ඒක කවුරු හරි ඒක රෙජිස්ටර් වෙලා buy කරොත් ඔයාට ඒකෙන් කමිෂන් මුදලක් හම්බ වෙනවා. කමිෂන් එකක් ඔයාට හම්බ වෙනවා. ඉතින් අරයට ඔෆර් එකක් යනවා. යාගේ ඔෆර් එකයි අපිට කමිෂන් එකක් හම්බ වෙනවා. ඉතින් එහෙමත් ඔයාට පුළුවන් අර drop shipping කියන එකට ඔයාට මේ ක්‍රමෙත් ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන්. එතකොට පොඩ්ඩක් ඒක කල්පනා කරලා බලන්න. ඉතින් drop shipping කියන එකට ඒ ඔය ක්‍රමෙත් ඔය affiliate link එකත් ඔයාට ඉන්ක්ලූඩ් කරලා බලන්න පුළුවන්. ඉතින් මාත් එක ඉන්නවා දැන් ඔය drop shipping කරන අය සමහර අය මාත් එක මැසේජ් කරන අය ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට මේ කියන්නේ ඔයාලට පුළුවන් මේ දේ use කරලා මේ affiliate marketing සහ drop shipping එකට එකතු කරලා ඔයාලට පුළුවන් ඒක කරගන්න. ඊට පස්සේ අපි කතා කරන්න යන දේ තමයි selling photos. ඊට පස්සේ selling photos වලට ගත්තොත් අපිට පුළුවන් live wallpaper, images, ringtone, wallpapers මේ වගේ දේවල් අපිට design කරලා picture එකක් අපිට පුළුවන් ඒවා sell කරලා අපිට earn එකක් ලබා ගන්න. ඉතින් example එකක් විදිහට ගත්තොත් websites තියෙනවා Shutterstock, Adobe Stock, Freepik, Wirestock, Dreamtime ඒ වගේ ඔයාට site මේවා images, ringtone, wallpapers, live wallpapers වගේ දේවල් ඔයාට sell කරලා ඒවෙන් හොඳ earn එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාලගේ creativity එක පාවිච්චි කරලා මේක විකුණලා sell කරලා ආදායමක් උපය ගන්න එක. ඔයාට පුළුවන් මේ website වල term and condition යටතේ wallpaper, images වගේ ඒවා හදලා හෝ redesign කරලා හෝ කොහොම හරි ඔයාගේ own විදියට මේ site වලට sell කරන්න. කවුරු හරි ඇවිල්ලා ඔයාගේ image එක download කරගත්තොත් සහ ඒක image එක buy කරගත්තොත් අපිට ඒකෙන් මුදල් earn වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි ගණන් නෙමෙයි $1, $5 ඒ වගේ ලොකු picture ඒ කියන්නේ capacity
අපිට ඒක අනුව එයාලා දෙන ගාණ අනුව අපිට පුළුවන් ඒවා සෙල් කරලා කවුරු හරි ඇවිල්ලා ඒක බයි කරොත් අපිට ඒ ගාණ ලබා ගන්න පුළුවන්. ඉතින් මේවා දවසින් දෙකකින් හරියන වැඩ නෙමෙයි. ඔයාලට පුළුවන් මේවා try කරන්න. මොකද මේවා try කරලා තිබ්බොත් ඔයාලට කවදම හරි මේවෙන් earn කරගන්න පුළුවන්. selling photos කියන දේ අපි නිකන් අනාගතයට කරන ආයෝජනයක් වගේ තමයි. ඉතින් මේකේ දවසින් දෙකකින් නම් කරන්න අමාරුයි. මොකද ඊමානී වලට ඔයා හොයනවා නම් මේවා තමයි legit දේවල් සහ කරන්න පුළුවන් හොඳම දේවල්. ඉතින් මේ වගේ දේවල් try කරන්න නැතුව ඔය නිකන් එහෙ මෙහෙ යන පොඩි පොඩි කෑලි මේ තියෙනවා නම් ඒවා මහ බොරු සෝබන වැඩ. ඒවා කරන්න යන්න එපා. මම මේ කියලා දුන්න ටික දැන් තව තියෙනවා. තව ක්‍රම ඕන තරම්. ඒ ක්‍රමත් මම ඔයාලට මේ වීඩියෝස් වලින් ගේන්නම්. මේ ක්‍රම ටිකක් විතරයි මම ගෙනාවේ. තව ක්‍රම ඕන තරම් තියෙනවා. අනිවාර්යෙන් YouTube channel එකක් ඔයා හදලා මේ දේවල් ප්‍රොමෝට් කරන්න. ඉතින් YouTube channel එකක් තියෙනවා කියන්නේ ඔයාලට අනිවාර්යෙන් පුළුවන් මේ මම කියපු ක්‍රම 10න් ක්‍රම 4ක්වත් ඔයාලට YouTube channel එක හරහා 10න් ක්‍රම 4ම ඔයාලට පුළුවන් ක්‍රියාත්මක කරන්න YouTube channel එක හරහා. YouTube විතර නේ Facebook TikTok ඒ තුනම තිබ්බොත් සුපිරියට ඔයාලට හොඳ ගේමක් මේ e-money කියන දේෙන් ඔයාලට කරගන්න පුළුවන්. මම අන්තිමට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඇඩ් ක්ලික් කරලා සාමාන්‍යයෙන් බොරු දේවල් කරලා කොටු ක්ලික් කරලා අන්තර්ජාලයේ කොටු බැනලා කවදා හරි දියුණු වෙච්ච මිනිස්සෙක් ඉන්නවද කියලා තමයි මට අහන්න තියෙන්නේ. මේ මිනිස්සෙක් ඉන්නවනම් යට මෙන්ෂන් කරන්න. එහෙම අන්තර්ජාලයේ කොටු පැනලා අන්තර්ජාලයේ කොටු ක්ලික් කරලා ඔය වගේ කර දේවල් කරලා සල්ලි හොයාගත්ත මිනිස්සෙක් يعني දියුණු වෙච්ච සල්ලි හොයාගත්ත නෙමෙයි. දියුණු වෙච්ච මිනිස්සෙක් ඉන්නවනම් මට යටින් මෙන්ෂන් කරන්නකෝ. ඒ යදි. ඉතින් එච්චරයි කියන්න තියෙන අන්තර්ජාලයේ කොටු පයින්න තමයි වෙන්නේ. කොහොම ගියොත් ඉතින් ඔය නිකන් ඉඳියොත් නා. වීඩියෝ එක ඉතින් මෙතනින් එන්ඩ් කරනවා. මට ඔයාට දැන් වීඩියෝ එක බලලා වුණාට පස්සේ මට සපෝට් එකක් දෙනවා නම් සපෝට් එක දෙන්න පුළුවන්. කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න මං කිව්ව විදිහට. ඔයාට මොකද රිවිව් කරන්න ඕන කියලා ඊළඟට. මගද කලින් මගේ ඔඩියන්ස් එකකුත් මේ වීඩියෝ එක බලනවා ඇති. මම සාමාන්‍යයෙන් මේ channel එකෙන් මගේ ෆෝන් නම්බර් එක ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ මං මගේ ෆෝන් නම්බර් එක දාලා තියෙනවා. දැන් මේ channel එකෙත් මම ෆෝන් නම්බර් එක දාන්නම්. සතියකට එක ගානේ WhatsApp එක මගේ බෑන්ඩ් වෙනවා. මොකද මැසේජ් එනවා මගෙන් අහනවා මේ දේ කරන්න කොහොමද කියලා. ඉතින් ඒ ඔක්කොටම රිප්ලයි දෙන්න ඕන. ඒ අතරේ විකාර කියවන අයත් ඉන්නවා. පවුලේ කෙනෙක් එක්ක කතා කරන දේවලුත් මාත් එක්ක කතා කරන්න එනවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න ඉන්න එපා දෙයියනේ කියලා. මොකද ප්ලැට්ෆෝම් එකක් තියෙනවනේ ඒ දේ විතරක් අහන්න. වෙන මොකුත් අහන්න එපා කියලා තමයි මට මේ වීඩියෝ එකේදී කියන්න තියෙන්නේ. ඉතින් එහෙනම් ඊළඟ ඊමණී වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝටම good bye. आज की